කැකිරාව සමගිගම ප්‍රදේශයේ පිහිටි අතහැර දැමූ ගල්වලක දේනෑමට ගිය එක්ම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ දියගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 39ක් සහ 41ක් වන සහෝදරයන් දෙදෙනෙක්. මියගිය පුද්ගලයන් දෙදෙනාද ඇතුළුව 5 දෙනෙකුගෙන් යුත් පිරිසක් ගල්වලේ දේනෑම සඳහා පැමිණ තිබෙනවා. එම පිරිසෙන් තිදෙනෙකු දියනා ආපසු ගොඩට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා දිය ගිලන බවදුටු ඔවුන් ගම්වාසින්ගේද සහය ඇතුව ඔවුන් බේරා ගැනීමට උත්සාහ දරා ඇති බවයි පොලිසිය පවසන්නේ. කෙසේ වෙතත් ඔවුන්ගේ උත්සාහය සාර්ථක වී නැහැ. අදාළ පිරිස පැමිණ ඇත්තේ කැකිරාව ප්‍රදේශීය විද්‍යාලයක ඉදිකිරීම් කටයුත්තක් සඳහායි. සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර ඊයේ වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුරද සොයා ගැනීමට හැකිව තිබෙනවා. ඒ සමගම මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය තරුණයන් ගණන 3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තෙල්දෙනිය බබරගල පන්සල අසල ප්‍රදේශයෙන් තරුණයන් සිව් දෙනෙකු දියනෑමට ගොස් සිටි අතර තිදෙනෙකුම දියගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කසාකල සමූහ ව්‍යාපාර අනුබද්ධ කසාකල ග්‍රීන් සුපර් අලුත් ඇනක් අඩුම මිලක්. එහිදී එක් තරුණයෙකුට පමණක් සේ ජීවිතේ බේරා ගැනීමට හැකිව තිබෙනවා. මෙලෙස දියනෑමට ගොස් ඇත්තේ වයස අවුරුදු 18ත් 21ත් අතර පසුවන මහනුවර වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. ඒ අනුව ගත වූ පැය 24ක කාලය තුල සිදු වූ දියේ ගිලීම් අනතුරු වලින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළා. මේ අතර පොලිස් මාධ්‍ය කොට්ටාසය විසින් දිය අනතුරු වලින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව දිය අනතුරු වලින් සිදුවන මරණවලට ප්‍රධාන වශයෙන් බලපාන හේතු සාධක 4ක් දක්වා තිබෙනවා. ඒ අනුව පාරිසරික සාධක, මානුෂීය වැරදි සහ නොසලකිල්ල, කායික තත්ත්වයන් සහ දරුවන් කෙරෙහි අවධානය ගිලිහීම යන හේතු සාධක බලපාන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පොලිස් නාවික කොට්ටාසේ ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ජලමූලාශ්‍රිතව රාජකාරී යොදවා තිබෙන බවද අදාළ නිවේදනයේ මගින් පොලිස් මාධ්‍ය කොට්ටාසේ වැඩිදුරටත් සඳහන් කරනවා. දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.